අපිට බෑ මම මට ආදරය කරන්න නැත. මම මගේ සෞඛ්‍ය ගැන හිතන්න නැත. කායික සහ මානසික සෞඛ්‍ය දෙකම ගැන හිතන්න නැතුව මට කොහොමටවත්ම වෙන දෙයක් කරන්න බෑ. එතකොට අපිට අපේ ජීවිතය ඇතුලේ දැන් මේ හොඳම කාලේ තාම ජනවාරිනේ. තාම ජනවාරි 1 වෙනි දවස් දෙක තුනනේ. එතකොට අපිට පුළුවන් හොඳම දේ තමයි ඒ වෙනුවෙන් මම මොනවද කරන්නේ. right? එතකොට ගොඩාක් වෙලාවට අපි අසනීප වෙන්න කලින් අපිට මේ දේවල් අඳුර ගන්න පුළුවන් ක්‍රම තියෙනවානේ. right? එතකොට දැන් අපි හිතුවොත් බ්ලඩ් ටෙස්ට් එකක් කරලා අපි බලනවා මගේ කොහොමද ජනරල් රීඩින්ග්ස් ටික තියෙන්නේ. කොලෙස්ටරෝල්, ෂුගර්, ඒ බේසික්ස් දේවල් ටික තියෙන්නේ. ඒතකොට ඒක බැලුවම අපිට පොඩි අයිඩියා එකක් එනවනේ. මේ දේවල් වල පොඩි අඩුවීම් වැඩිවීම් තියෙනවා. එහෙමනම් ඒ ටික හදාගන්න මම මොකක්ද කරන්න ඕන? මගේ කෑම වෙන්න පුළුවන්, මගේ එක්සර්සයිසස් වෙන්න පුළුවන්, මගේ රිලේෂන්ෂිප්ස් වෙන්න පුළුවන්. මොකද අපි ගොඩක් දෙනෙක් හිතනවා අපේ කොලෙස්ටරෝල්, බ්ලඩ් ප්‍රෙෂර් මේ දේවල් වැඩි වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ අපේ ඇක්ටිවිටීස්. ඒ කියන්නේ ෆිසිකල් ඇක්ටිවිටීස් සහ කෑම කියන. ඇත්තටම මේ දෙක විතරක් නෙමෙයි, ඊට වඩා මම රිලේෂන්ෂිප්ස් තියාගන්නේ කොහොමද? මගේ රිලේෂන්ෂිප්ස් ඇතුලේ මම කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක ලොකු බලපෑමක් ඇති කරනවා අපේ ජෙනරල් ෆිසියොලොජි එක ඇතුලේ. ඉතින් එතකොට අපි තවදුරටත් ස්ට්‍රෙස්ෆුල් රිලේෂන්ෂිප්ස් ඇතුලේ නම් ඉන්නේ. ඒවා කොහොමද නොන් ස්ට්‍රෙස්ෆුල් කරගන්නේ? සහ එහෙම නැත්නම් ඒවත් එක කොහොමද අපි ඩීල් කරන්නේ? මෙන්න මේ දේවල් ටික අපි හරියට ඩිෆයින් කරලා අපිට පුළුවන් නම් අලුත් අවුරුද්දේ අද පළවෙනි සෙනසුරාදා අද රෑම අපිට ඩිෆයින් කරලා පොඩි ගෝල්ස් ටිකක් හදාගන්න තමන්ගේ ජීවිතය වෙනුවෙන් මම හිතනවා ඒක ගොඩාක් හොඳ දෙයක් කියලා. ඒතකොට ඒක ඇතුලේ අපිට පුළුවන් මේ හැම ඒරියා එකක්ම සම්බන්ධ කරගන්න. right? ෆිසිකල් පැත්තෙන් මොකක්ද මගේ ගෝල් එක? සමහරක් වෙලාවට weight loss කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් body එකේ shape එක හදා ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෙඩ හදා ගන්න තියෙන chance එක අවම කර ගැනීම වෙන්න පුළුවන්. මොකක් හරි එක තමන් තමයි ඒක define කරන්න ඕනේ. ඒ කියන්නේ මගේ physical goal එක මෙන්න මේකයි කියලා ඔයා මට කියලා හරියන්නේ නැහැ. ඒක මම තමයි මට හදා ගන්න ඕනේ. ඒතර ඒ වගේම මගේ mental goal එක මොකක්ද? right? මම දැන් අපි නිකන් කොත් මම ප්‍රශ්න නැතුව ඉන්නවා. එහෙම කියන්න බෑනේ. ඒතර ඒක පොඩක් ස්පෙસિෆික් වෙන්න ඕනේ. right? මෙන්න මේ විදිහට මම ඉන්නවා. ඒක right? ඒ විදිහට අපිට පුළුවන් නම් අපිට එක එක දේවල් ෆයිනෑන්ෂල් ගෝල් එකකුත් අපිට හදා ගන්න පුළුවන්. right? මම අඩුම තරමේ මෙන්න මෙච්චරක් දවසකට ඉතුරු කරනවා. එහෙම නැත්නම් මාසයකට ඉතුරු කරනවා. නැත්නම් ඉන්වෙස්ට් කරනවා. right? ඒ වගේ අපිට හොඳ මෙතඩ් එකක් හොයාගෙන අපි ඒක ඇතුලේ අපිව බලා ගන්න වැඩක් කරනවා. එතකොට මම මාව බලාගත්තාම මට පුළුවන් ફોකස් එක දෙන්න අනිත් හැම දෙයකටම. වැඩක් කරන්න මොටිවේෂන් එකක් තියෙනවා. මොටිවේෂන් එකක් නැතුව අපිට කිසිම වැඩක් කරන්න බෑනේ. හැබැයි මේ මොටිවේෂන් එක ඕනාවට වඩා තිබීම සමහරක් වෙලාවට වැඩේ අසාර්ථක වෙන්න ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම මෙන්න මෙහෙම මේ විදිහට තමයි කරන්නේ. නේ මගේ එක යාළුවෙක් ඉන්නවා. ගොඩක් වෙලාවට වැඩ කරන්න ගියාපුවාම එයාට ඕන අතිසාර්ථක වීමේ මේකක් තමයි අභිප්‍රායක් තමයි තියෙන්නේ. ඒතකොට දැන් මං කොත් මේක මෙහෙම කළා මෙහෙම බෑ මේක හරියන්නේ. මේක මේ විදිහටම කරන්න ඕනේ. ඉතින් එතකොට එයා අර අතිසාර්ථක වැඩේ වෙනකන් බලාගෙන ඉන්න එක ඇතුලේ දින සති මාස වලින් ඒ වැඩේ ඩිලේ වෙනවා. සමහරක් රට ඒ වැඩේ කරන්නම බැරි වෙනවා. ඉතින් මං කියන්නේ එහෙම නෙමෙයි. අපිට පුළුවන් නම් තමන්ගේ ගෝල් එක තියාගෙන පොඩි තැනින් අර නියුට්‍රල් තැනින් පටන් අරගෙන හිමීට මම දන්නවා මට යන්න පුළුවන් මෙච්චරයි. මට කරන්න පුළුවන් මෙච්චරයි. ඒක ඇතුලේ මම මට කරගන්න පුළුවන් උපරිමේ කරගන්න. ඒතර ඒකට මොටිවේෂන් එක තියෙනවා. දවස ඇතුලේ වැඩ ටික කරන්න මොටිවේෂන් එක තියෙනවා. right? එහෙම නැතුව මම අතන්ට යන්න ඕන. දැන් මට 100 තමයි යන්න ඕන ටාගට් එක. එහෙම කියලා මම අද 99ට යන්න උත්සාහ කරන්නේ නැහැ. 100ට තමයි මට යන්න ඕන. ඉතින් හරි මම 100ට යන්න මම ඉස්සෙල් එකට ගිහින් ඉන්න බෑ. එහෙනම් පොඩ්ඩ චුට්ට ඉස්සරහට යනවා. ඒතර ඒක ඇතුලේ ඒ යන ගමන විඳින එක තමයි වැදගත්. අපි ගොඩක් දෙනෙක් යන ගමන විඳින්නේ නැහැ. එයාලා 100ට ගිහිල්ලා විඳින්න යන්නේ. right? ඒකට ටිකක් අමාරුයි. right? 100ට යන එක තමයි ලොකු මොටිවේෂන් එකට 100ට ගිහිල්ලා තමයි මම සෙලිබ්‍රේට් කරන්න යන්නේ. නෑ. 100ට ගිහිල්ලා සෙලිබ්‍රේට් කරනකොට සමහරක් වෙලාවට අපි එදා වේදී නැති වෙලා තියෙන්නත් පුළුවන්. සහ මොටිවේෂන් එක ගොඩාක් වෙලාවට ෆේඩ් වෙලා තියෙන්න පුළුවන්. සහ වැඩේ නොකරලා තියෙන්නත් පුළුවන්. ඉතින් අපිට පුළුවන් බිඳුවේ ඉඳලා එකට ගිය එක සෙලිබ්‍රේට් කරන්න. එකේ ඉඳලා දෙකට ගිය එක සෙලිබ්‍රේට් කරන්න. ඒක ඇතුලේ සිද්ධ වෙන චූටි වෙනස්කම් ටික සෙලිබ්‍රේට් කරන්න. එතකොට හරි ලොකු සතුටක් හම්බ වෙනවා. ඉතින් මම හිතන ඔයිට කලින් ඒ වගේත් කියලා තියෙනවා අපි වෙන අයත් එක්ක වැඩ කරද්දිත් අපි යාළුව ඇප්‍රීෂিয়েට් කරන එකට හරි සතුටු වෙන්නේ. දැන් කියන්නේ ඔයා මොකක් හරි වැඩක් කරාම ඔයාට ඔයාගේ ටීම් එකේ කට්ටිය කියනවා නම් යුරේෂනි සුපිරි. ඔයා වැඩේ හොඳට කරා කියලා. ඔයා දන්නවා ඔයාට යාලා කියන්න කලිනුත් ඔයා දන්නවා ඔයා වැඩේ හොඳට කරා නම් ඔයා හොඳට කරා කියලා. හැබැයි ස්ටිල් ඔයාට අනිත් කට්ටිය එක කිව්වහම ඔයා වැඩේ හොඳට කරා ෂෝක් මාරයි කියලා ඔයාට එනවා පොඩි අර තිබ්බට වඩා පොඩි ගැම්මක් පොඩි මොටිවේෂන් පොඩි පව එකක් වාවියස් අයිඩිට් තමයි එක අනිත් කට්ටියත්
දැනගත්තයි කියලා. ඒ වගේ අර ඒක නිසා අපිට පුළුවන් චූටි තමන්ගේ ජීවිතේ ඕනම දෙයක් පොඩි දරුවෙක් කරන දෙයක් වුණත් කමක් නැහැ. ඒක ප්‍රශංසා කරන එක තමයි වැදගත්. දැන් මට ගිය ඉරිදා ඔය වගේ වැඩක් වුණා. මම ගෙදර ඉන්න ගමන් මට කුමරි මේ සෑහෙන කාලයකට පස්සේ සෙනසුරාදා දවස් දෙක බ්‍රේක් එකක් හම්බුණා. මොකද නැත්තම් සාමාන්‍ය ගොඩක් වෙලාවට මට මේ සැටර්ඩේ ෆුල් ඩේ ක්ලාස් එකක් තියෙනවා. ඉරිදාත් මොකක් හරි වැඩක් තියෙනවා. ඒතකොට දැන් මේ දවස් දෙකේ වයිෆුයි දුවයි දෙන්නත් ගෙදර නැහැ. ඉතින් පොඩි අර වැඩත් එක්ක මට පොඩි නිදහසක්. රයිට්. ඊට පස්සේ මං උදේ කොහමරි ගොඩක් පරක් වෙනකන් චොටක් නිදාගත්තා. එදා නිදිලා හිමීට නැගිටලා කාලා බීලා කොම කරලා ඉවරලා මේ මට හිතුණා දැන් අවුරුද්දත් ඉවර වෙන්න ළඟයි. ඒකින්ද අල්මාරියක අස් කරන්න ඕන කියලා පොඩි මගේ අර රෙදි තියෙන ඒවා හිට මෙහෙට දාලා පොඩ්ඩක් ඉතින් ලස්සනට පැක් කරලා ඒ ටික වැඩ ටික ඉවර කරා. ඒකලා මේසෙත් පොඩි පොත් ටිකක් අරගෙන හිටියෝ මම ඒ ටිකත් ආයෙ පොඩ්ඩක් අරහෙට මෙහෙට කළා. ඒ ටිකත් අස් කරලා කාමරේ අත්පතු ගාලා ඒ ටික ඉවර කරලා ඉවරුණා. මට ටිකක් හරි සතුටුයි. දැන් අනික මං ඔයිට කලින් පොඩ්කාස්ට් එකේ කියලා දෙනවා අපි ළඟදී තමයි අලුත් ගෙදරට ගියේ. ඉතින් එතකොට දැන් මම සාලෙට වෙලා ගෙදර ෆීල් කරන්න දෙලවක් හම්බුන්නේ නැහැ නේද? ඊට පස්සේ මම සාලෙට වෙලා වාඩි වෙලා ඉන්න ගමන් ඉතින් මම බැලුවා දැන් අර ටිකත් ඉවරයි. ගේ ඇතුළත් හරි ලස්සනට මේවා වෙලා තියෙනවා. ඉතින් මට හිතුණා I should appreciate myself. මට පොඩි ට්‍රීට් එකක් දෙන්න ඕන. මම දැන් උදේ ඉඳලා නැගිටලා ගෙදර වැඩ ටික කරලා ගේ ආස්පස් කරලා ඒ ටික ඔක්කොම කරලා තියෙනවා. මම පල්ලෙහාට ගිහිල්ලා මම හරි ආසයි චීස් කේක් කන්න. ඊට පස්සේ මේ පල්ලෙහාට ගිහින් මම චීස් කේක් එකක් අරගෙන කොෆි එකක් අරගෙන ඒ කියන්නේ ඒක මේ පැය ගාණක් කන්න ඕන එකක් නෙමෙයි. චුට්ට අර පොඩි මේකක් අරගෙන ඒක පොඩ්ඩ කකා පැයකමාරක් විතර මම පල්ලෙහාටලා ඒ කියන්නේ ඒ පරිසරයේ විඳින ගමන් මම මුළු අවුරුද්දෙම මං ගැන රිකෝල් කරා. රයිට් මම මෙහෙම මට ප්‍රශ්න තිබ්බා. මං ඒවා මෙහෙම ඕවර්කම් කරා. සමහර තැන්වල මම මෙහෙම වැටුණා. සමහර තැන්වල මම මෙහෙම ඇඬුවා. හැබැයි මම මේක මේ විදිහට කරා. ඒ විදිහට මං මුළු අවුරුද්දෙම රිකෝල් කර මං එතන හිටියා. මටත් දැනුන්නේ නැහැ. අනික ඒක හරි ලස්සන හවසක්. ඒ මම හවස් වෙලා තමයි ගියේ. ඊට පස්සේ ඒ කියන්නේ මට මං හිතන්නේ මම සතුට වෙන නිසා වෙන්න ඇති මට මේ දේවල් ඔක්කොම සතුටට පේන්නේ නැත්තේ. ඉතින් ඊට පස්සේ මට තේරුණා දැන් ඉර බැහැගෙන යනවා. ඒකත් එක්ක අර ඒ වයිබ් එක සහ මම ගිය කොෆි ෂොප් එකෙත් හවස අර මේ ලස්සන ලයිට් මියුසික් එකක් ප්ලේ වෙනවා. මර නිකන් ඔක්කොම දැන් මාව අප්‍රීෂিয়েට් කරන්න ඔක්කොම දේවල් කරනවා වගේ. කියන්නේ ඉර බැහැලා ඉර අඩු වෙන්නේ මාව අප්‍රීෂিয়েට් කරන්න. මියුසික් එක ප්ලේ වෙන්නේ මාව අප්‍රීෂিয়েට් කරන්න. නිකන් චීස් කේක් කෑල්ල මාව අප්‍රීෂিয়েට් කරන්නම හදලා වගේ. කොෆි එක රසට හදලා තියෙන්නේ මාව අප්‍රීෂিয়েට් කරන්න. ඒ ඔක්කොම සිදුවීම් ටික සිදුනා මට නිකන් wow like everyone මේ එකතු වෙලා මාව appreciate කරා වගේ එකද මට දැනුනේ. ඉතින් මම හරි සතුටින් ඒ ටික කරලි වෙලා ගෙදරට ආව. මට නිකන් අර ලොකු ලස්සන හීනයක් දැකලා නැගිට්ටාම අපිට අර තියෙන්නේ හැඟීමක්. ඒ වගේ හරි ලස්සන අමුතු හැඟීමක් තියෙනවා. ඉතින් ඇත්තටම මම ඒක දැනෙන්නේ නැත්තේ මට ඊට පස්සේ නිකන් මම කල්පනා කරා මොකද ඒ උනේ මට නිකන් එකපාරට නිකන් මොකක්ද ඒ උනේ වගේ. පස්සේ මම කල්පනා කරා නෑ ඒ උනේ මම මාව අප්‍රීෂিয়েට් කරානේ. ඒතර මම මාව අප්‍රීෂিয়েට් කරද්දි මට පේන්නේ මගේ පොසිටිව් විතරයි. සහ මට මගේ වටේ ඉන්න දේවලුත් පොසිටිව් විදිහට තමයි පේන්නේ. ඒකයි මට අර සිද්ධ වෙච්ච හැම සිදුවීමක්ම මටම උනා වගේ තේරුණේ. ඉතින් ඔක ඔය විදිහටම නෙගටිව් දේවල් එක්කත් වෙනවා. ඒතර ලෝකේ වටේ තියෙන හැමදේම නෙගටිව් විදිහට පේන්නේ තමන් ගැන නෙගටිව්ලි බලද්දි. බෑ කියලා නෑ කියලා හරියන්නේ නෑ කියලා පටන් ගත්තොත් ඒක හරියන්නේ නෑම තමයි. රයිට්. ඊට වඩා හොඳම දේ නෑ මට පුළුවන් නෙමෙයි. මම try කරනවා. මම උත්සාහ කරනවා. මට කරන්න පුළුවන් විදිහට මම කරනවා. මට කරන්න පුළුවන් goals විදිහට අපි කරනවා. ඒ කියන්නේ අර එකපාර සම්පූර්ණ ලිඳම හාරන්න නෙමෙයි. මම එක උදළු පාරක් ගහලා බලනවා. දෙකක් ගහලා බලනවා. කොහොමද වැඩි? එහෙනම් චූටි තැන් වලින් පටන් ගන්න. මම අර කලින් කිව්වා වගේම ලොකු ටාගට් එකකට යන්න චූටි මයිල්ස්ටෝන්ස් තියාගන්න ඒක ඇතුලේ. දැන් අපි හිතුවොත් at the end of 2026 කියලා අපි දාගත්තාම මගේ ගෝල් එක මේකයි කියලා අපි බලනවා ඒ 26 දෙසැම්බර් 31 වෙනිදාට ඒක රීච් කරනවා නම් මං ජනවාරි 31 වෙනිදාට මොනවද කරන්නේ? ජූනි 31 වෙනිදාට මොනවද කරන්නේ? ඒ වගේම මම ජනවාරි 1 වෙනි සතියේ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? ඒ කියන්නේ තමන්ගේ ගෝල් එක වෙනුවෙන් හැම දවසකම පොඩි හරි දෙයක් කරන්න. චූටි හරි දෙයක් කරන්න. ඒතකොට ඒක සමහරක් වෙලාවට මුකුත් නොකර ඉන්න එකත් තමන්ගේ ගෝල් එක වෙනුවෙන් කරන එක වැදගත්ම දෙයක් වෙන්න පුළුවන්. මොකද හැමදාම වැඩ කරන්න ඕන කියලා නෑනේ. පොඩි බ්‍රේක් එකක් කරන්න මම අද මුකුත් නොකර ඉන්නවා. රයිට්? ඒ මුකුත් නොකර එනර්ජි කරගන්න එක සේව් කරගන්න එක අපිට ඉස්සරහට ලොකු සපෝට් එකක් වෙනවා. ඒ වගේ අර තමන් තමයි ඒක ඩිෆයින් කරගන්න ඕන. මගේ ජීවිතේ ගැන දන්නේ මම. ඒතර මගේ ජීවිතේ මම මෙහෙවන්න ඕන කොතනද කොහොමද යන්නේ කියන එක මමයි අවබෝධ කරගන්න ඕනේ. ඒක බෑ කාටවත් ඇවිල්ලා ඔයා මේක මෙහෙම කරන්න කියලා කියන්නේ.
හැමට උදව් කරන්න පුළුවන් කට්ටියන්ට මං වැරදි පාර යනවනම් මාව ගයිඩ් කරවලා ඔතන ගියොත් මචං මෙහෙම වෙන්න පුළුවන් අපි මේක මෙහෙම කරමු කියලා මෙහෙවන්න පුළුවන්. ඒක නිසා බය නැතුව තමන්ගේ ජීවිතයේ ඉස්සරහට යන්න නම් කරන්න ඕන පළවෙනි දේ තමයි රිස්ක් ගන්න බය වෙන්න එපා.